මුලින්ම කියන්න ඕනේ මේ කන්ටෙන්ට් එක කරන්නේ වැදගත් භාෂාවෙන්ම නෙවෙයි. අවැදගත්, අසික්කිත, තුච්ච, කාලකන්නි පුතාලට, ඒ වගේම දුවාලට. සමහර ඒවා කියන්න ඕනේ වැදගත් ලෙවල් එකෙන් නෙවෙයි. මොකද එහෙම අයට වැදගත් කියලා එකක් නැහැ. ඒ අය හැදිලා ඉන්නේ අවැදගත් විදිහට. අවැදගත් අයට වැදගත් භාෂාවෙන් දේවල් කියලා දුන්නාම තේරෙන්නේ නැහැ. ඔය සමහර බල්ලෝ ඉන්නවා නිකම් මේ යන්න කියලා කිව්වට උන්ට තේරෙන්නේ නැහැ. දුප් ඵලයන් යන්න කියලා ටිකක් උස්සඩින් කෑ ගහලා කිව්වහම තමයි උන්ට උනත් තේරෙන්නේ. ඒකින්ද එහෙම මේ අසික්කිත කාලකන්නි චාරයක් නැති බල්ලන්ට දේවල් කියලා දෙනවා වගේ මේ කන්ටෙන්ට් එක කරන්න වෙනවා කියන එක මුලින්ම කියන්න ඕනේ. කොල්ලෙක් කොට කලිසමක් ඇඳගෙන කැම්පස් එකේ කොහේ හරි තැනක ගිහාම කැම්පස් වල ඉන්න අවදාන හිඟන්නන්ට විශේෂයෙන් කොල්ලන්ට අර කොල්ලගේ කලිසම ගලවලා ඒ කලිසම ඇතුලේ තියෙන අංගජාතේ බලන්න හිතෙනවා නම් එහෙම බලපුවාම තමන්ගේ අංගජාතේ කෙලින් වෙනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද දන්නවද? උඹලගේ ලිංගික නැමියාව තියෙන්නේ කොහෙටද කියලා හොයලා බලන එක. සමාජ මාධ්‍යවල සැරිසැරෙන දේවල් අනුව සහ මේ මාධ්‍ය කියන විදිහට සබරගමුව කැම්පස් එකේ කොල්ලෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා. ඍජුවම ඒකට හේතුව නවක වදේ කියලා කොතනකවත් නොතිබුණා. ඒ මැරුණ කොල්ලට කලිසම ගලවන්න කියලා ඌව රැක් කරලා කට්ටිය ඉස්සරහා බුලි කරවලා තියෙනවා කියන එක දැන් හැමතැනම කතා වෙනවා. කැම්පස් එකේ පස්සේ දවසක තිබ්බ අවුරුදු උත්සවයකත් ඒ කොල්ලව ඔය ජ්‍යෙෂ්ඨ උත්තමයෝ සහ උත්තමාවියන්ට ඕන විදිහට නටවලා තියෙනවා කියලා මේ සමාජ මාධ්‍යෙම කියවෙනවා. ඒ රැක් කරපු මානසික පීඩාව හින්දා මේ කොල්ලා සියදිවි නසාගත්තේ. මං අහන්නේ කැම්පස් යන මේ රැග්වලට සම්බන්ධ වෙන අවදාන පින්න ඇන්නයන්ට දැන් සතුටුයිද? කොල්ලෙක් මැරිලා ඉන්නවා. ඒ වගේ මේ කොල්ලගේ අම්මා තාත්තා අඬා බැලපෙනවා. මං අහන්නේ මේවා දකින්නකොට තොපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න හිතෙනවද? හෘද සාක්ෂියට එකඟව අම්මා තාත්තා කෙනෙක් අවුරුදු 18ක් 19ක් 20ක් යනකම් හරි මහන්සි වෙලා කන්න බොන්න දීලා හදාගන්නේ. ඒ දරුවා මේ කැම්පස් යවලා කලිසම් ගලවලා උඹලට අංගජාතේ පෙන්වන්නද? එක එක ඉස්සරහා කලිසම් ගලව නටවන්නද? මං කියන්නේ උඹලව යවන්න ඕනේ කැම්පස් එකකට නෙවෙයි. උඹලව යවන්න ඕනේ මානසික රෝහලකට. උඹලා කියන්නේ මානසික ලෙඩ්ඩු. අවුරුදු ගාණක් මහන්සි වෙලා කැම්පස් එකට ගිහිල්ලා මේ කොහෙවත් තියෙන උපසංස්කෘති ලබ්බක් මේන්ටේන් කරන්න ගිහින් ළමයෙක් මානසික පීඩනයක් හින්දා මිය ගිහිල්ලා ඒ ළමයා පෙට්ටියකින් ගෙදර එනවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙලවර කරනවා නම් උඹලා ඔය රැක් කරලා හදන උපසංස්කෘතියෙන් හම්බ වෙන්නේ මොකක්ද? ඒකෙන් නැති වැඩේ මොකක්ද? කාගේවත් මේ අනාගතයක් හදන්න කියලා හිතාගෙන ඔයාලා සොයන්ව ළමයින්ගේ ශික්ෂණයක් හදන්න යන්න ඕනේ නෑ. ඒක ඒ ළමයි සහ ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා බලාගනි. මේ පර්සනැලිටිය හදන්න ඕනේ. බැච් ෆිට් එක